පෙරදා ආදරේ මාළඟින් මුන්නැති ඒ සමරුන් රූතමයි ජීවිතේ. හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ආදරයෙන් අදත් ඔයාලව මගේ YouTube channel එකට පිළිගන්නවා. අද ගෙනාවේ මේ අවුරුද්දට කියන අන්තිම වීඩියෝ එක. අද මේ සෙනසුරාදා දවසක් මම යන්න හදන්නේ මට පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඉතින් ඒ ටික කරගන්න අම්මා එක්ක ටවුන් එකට යන්න ඕනි කියලා හිතුවා. ඉතින් 2025 අවුරුද්ද ඉවර වෙන තව සති දෙකක් වගේනේ තියෙන්නේ. ඇත්තටම කාලය කොච්චර ඉක්මනට ගෙවිලා ගිහින්ද කියලා හිතෙනවා. ඉතින් මේ අවුරුද්දේ අපි හැමෝටම හොඳ දේවල් වගේම නරක දේවලුත් සිද්ධ වුණා. හැමදාම එක වගේ දවස් නැහැනේ. අපි සතුටින් ඉඳපු දවස්, අපි දුකින් ඉඳපු දවස්, හිතුවට වඩා සාර්ථක වුණ දවස්, අපි අභියෝග වලට මුහුණ දීපු දවස් තියෙනවා. සමහර විට අපි බලාපොරොත්තු වුණු හැමදේම ඒ විදියටම ඉෂ්ට නොවෙන්න පුළුවන්. ඒ වුණාට වැදගත්ම දේ තමයි ඒ හැම අත්දැකීමකින්ම අපි අලුත් දෙයක් ඉගෙන ගන්න එක. අලුත් අවුරුද්දක් කියන්නේ හිස් පොතක් වගේ. ඒ පොතේ ලස්සනම කතාව ලියන්න අයිතිය තියෙන්නේ ඔයාලටමයි. ඉතින් මේ ගත වුණ දවස් 365 ඇතුලේ අපි ලැබුවේ ඒ හැම පන්නරයක් එක්කම අපි hina වෙලා අලුත් අවුරුද්දට අඩිය තියමු. ලබන අවුරුද්ද මීට වඩා ගොඩක් සාර්ථක එකක් වේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ වැඩ ටිකත් කරගෙන ගෙදර ආවා. අපේ අයියා එක්ක තමයි යනකොට ගියේ. හැබැයි එනකොට ආවෙත් මමයි අම්මයි ටුක් එක. මොකද අපේ අයියට වෙන ගමනක් යන්න තිබුණා. බරු ටිකක් තිබුණ නිසා අපි දෙන්න ටුක් එක ආවා. අවිත් වොෂ් එකක් දාලා පොඩි රෙස්ට් එකකුත් අරගෙන හවස පොඩි බඩගින්නකුත් ආවා. ඒ නිසා තේ එකකුත් හදාගත්තා. ඒ වගේම කියන්න ඕනේ මේ තියෙන්නේ මගේ පින් පොත. මේ ගැනත් පොඩ්ඩක් කියන්න ඕනි කියලා හිතුණා. මොකද කවුරුම හරි කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා පින් පොතක් හදන්න හිතුණොත් කියලා හිතුණ නිසා මේ ගැනත් කියන්න හිතුණා. පොත නම් මම ඔන්ලයින් ඕඩර් කරපු පොතක්. ඉතින් මේක ඔයාලට මේ වගේම පොතක් ඕනි නැහැ. නිකන් කොපි පොතක වුණත් පුළුවන් ඔයාලට ඔයාලා එදිනෙදා කරන පින් වැඩ ටික ලියන්න. ඉතින් අවුරුද්ද අවසානයේදී ඔයාලට සතුටු හිතෙයි මේ අවුරුද්ද ඇතුළත මම මේ තරම් පින් වැඩ කරගත්තද කියලා. ඉතින් තව සති දෙකකින් වගේ 2026 අලුත් අවුරුද්ද ලබනවනේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේක අලුත් අවුරුද්දේ පටන් ගන්න. ඒ නිසා තමයි මටත් මේ ගැන පොඩ්ඩක් ඔයාලට කියන්න හිතුනේ. මේ ඉරිද දවසේ උදේම මම පහන තිබ්බා. YouTube එකේ වැලිමඩ සද්දාසීල හාමුදුරුවන්ගේ බණ වීඩියෝ එකක් අහලා තමයි මම උදේට පැන් වීදුරක් පූජා කරන්න පටන් ගත්තේ. ඊට කලින් මම හවසට විතරයි පහන තිබ්බේ. ඉතින් අද ඉරිද දවසේනේ මම උදේම වොෂ් එකක් දාගන්න ඕන නිසා කොණ්ඩේ තෙල් ටිකක් ගාලා පොඩි වර්ක්අවුට් ටිකකුත් කරා. ඊළඟට මම වොෂ් එකකුත් දාලා මගේ ස්කින් කෙයාර් ටිකත් කරගෙන මගේ ලන්ච් එක රෙඩි කරගන්න තමයි මේ හදන්නේ. මම උදේට නම් බත් කාපු නිසා දවල්ට පොඩි දෙයක් හදාගත්තා නම් හොඳයි කියලා හිතුන නිසා ගෙදර තිබුණු පළතුරු වලින් මම පොඩි සලාඩ් එකක් වගේ හදාගත්තා. හවස මගේ ක්ලාස් එකේ කලින් දවසේ මම බලපු රෙකෝඩින් එක භාගයක් බලන්න ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒ ටිකත් බලලා ඉවර කරා. ඉතින් මේ විදියට තමයි මගේ වීකෙන්ඩ් එක ගියුනේ. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. මේ YouTube channel එක පටන් අරගෙන මාස එකමාරක් විතර වෙනවා. ඉතින් මගේ YouTube channel එකේ videos බලපු, like කරපු, subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම 2026 අවුරුද්ද ඔයාලගේ කරන කියන හැම වැඩක්ම හැම හීනයක්ම සැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දේ අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.